ප්‍රතිපදාව හතරවෙනි අධ්‍යය අනාගාමී භූමියට ප්‍රතිපදාව. මෙතනදී මේ සිත සත්‍යයක් නොවන බවයි දකින්නේ. හැබැයි ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට එකපාරම සිත සත්‍යයක් නෙවෙයි කියලා දැක්ක කියලා ප්‍රතිපදාවක් විදිහට තමන් එන අරමුණේ ප්‍රතිපදාවක් විදිහට පුහුණු වෙන ගියොත් ඒක දැනුමට සිත සත්‍යයක් නෙමෙයි කියලා දැනගන්න එක වගේ නෙමෙයි. ඒ දැනුම වගේ නෙමෙයි. ප්‍රායෝගික මේක පුහුණු වෙනකොට තමන්නේ දැනගත්ත දේ සත්‍ය ඥානේ සිත සත්‍යයක් නෙමෙයි බාහිරත් සත්‍යයක් නෙමෙයි කියලා සත්‍ය ඥානේ දැනගත්තානේ. නමුත් පුහුණු වෙන්න ඕනි බොහොම නිර්මලව පිරිසිදුව මාර්ගයේ හොඳින් දැනගෙන පුහුණු වෙන්න ඕන. කෙනෙක් එකපාරටම අර උඩින් ඇවිල්ලා පාත් වුණා වගේ ඒ ධර්මයේ දන්නව වෙන්න පුළුවන්. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. බාහිර සත්‍යයක් නෙමෙයි කියලා දන්නව වෙන්න පුළුවන්. සිත සත්‍යයක් නෙමෙයි කියලා දන්නව වෙන්න පුළුවන්. දැන් බණ අහනකොට ඒක දැනගන්නවා. නමුත් අපි ඒක ප්‍රායෝගික වෙන්න ගියාම දැන් අපිට ඒක ප්‍රායෝගික නැත්තම් ඒක අපේ ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයිනේ. අපිට එහෙම දෙයක් වෙලා නැහැ. අපි දැන් මේ සිතුවිලිත් එක්ක ඉන්නවා. සිතුවිලි අපිට ඇත්ත වෙලා. අපි ලෝකෙට බැහැලා ඉන්නේ. ලෝකෙ අපිට ඇත්ත වෙලා. අපි ලෝකෙත් එක්ක ජීවත් වෙනවා. දැන් ඔබ ධර්මයේ දන්නවා. නමුත් ඔබ ලෝකෙත් එක්ක ඉන්නවා. ඔබ ලෝකේ මිදිලා නැහැ. ඔබ ලෝකේ ඇත්ත කියලා ඉන්නේ. කවුරු හරි බැන්නොත් ඔබට කේන්ති යනවා. කවුරු හරි හොඳ කිව්වොත් ඔබට ආඩම්බරකමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔබ කම්පණය වෙනවා සිතවිලිත් එක්ක. සිතවිලි වලට දෝලණය වෙනවා. ඒ කියන්නේ ඔබ ලෝභය, දේශය, මෝහය සිත් පහළ වෙනවා. ඒ කියන්නේ ඔබ නිවන් මගට අනුගත නැහැ. ඒ කියන්නේ ඔබ ඉරිසියා කරනවා. ඒ කියන්නේ ඔබ වෛර කරනවා. නමුත් ඔබ ධර්මයේ දැනුම තියෙනවා. ඔබ ධර්මයේ දන්නවා. ඔබ දැන් බණ අහලා සුතවත් භාවය හදාගෙන තියෙනවා. සත්‍ය ඥානෙ තියෙනවා. අපි පිළිගන්නවා ඒ පැත්තෙන් ඔබ දිනුවක් නැහැ කියන්න බෑ. නමුත් ඒක අධ්‍යාත්මික නැහැ. ඒකත් ලෞකිකයි. ලෞකිකයි කියන්නේ කර්මඵලයට යටයි. ඒ කියන්නේ ඔබට කර්ම විපාක තියෙනවා. ඒ කියන්නේ ඔබ ඉන්නේ භයානක අඩවියක. ඒ කියන්නේ ඔබ හිට මලොත් හරි සම්මුතිය තුළ මරණේ ඔබට තියෙනවා. ඔබට දැනුමක් ඇති සම්මුතිය තුළ මරණේ නැති බව. නමුත් ඔබ දැනුම තිබ්බට ඔබ ඇත්තටම මැරෙනකොට වේදනාවක් ඔබ මරබියක් ඔබට ඇති වෙනවා. ඔබ මරබිය නැති වෙලා නැහැ. මරණේ ජය අරගෙන නැහැ. හොඳට මේක දකින්න මේ ලෞකික භූමිය මොකද්ද ලෝකෝත්තර භූමිය මොකද්ද කියන එක. දැනුම වගේ නෙමෙයි. දැන් ඔබ මේ දේ අහනවානේ. බණ අහනවානේ. දැන් බණ අහන එක ඇහිම තුළ දැනුමක් තමයි තියෙන්නේ. ඒ දන්නවා කියන්නේ තවත් දෙයක් එකතු වෙලා කියන එකයි. මේ දක්වා උපාදාන වුණු උපදි ගොඩවල් වලට තවත් දෙයක් එකතු වෙලා. තවත් උපදියක් ඇති වෙලා. උපදි පටිනිස්සග්ගහාවක් එතකොට නැහැ. දැන් මෙතන හොඳින් ලියා ගන්න ඕනේ තමයි. මොකද දැන් අද ගොඩාක් අයට වෙලා තියෙන දේ තමයි ඔන්න ඕක. දැන් කොටසක් ඉන්නවා 50ක් වගේම ඉන්නවා. ඇත්තටම සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධය නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික. ඒ කියන්නේ කෙලින්ම ආන්‍ය ආගමිකයින් හා සමානයි. කෙලින්ම දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරක් තියෙනවා, අපායක් තියෙනවා, මෙලොවක් තියෙනවා, දැන් සේරම තියෙනවා. පරලොවක් තියෙනවා, මරණොත් ගිහින් උපදිනවා. එතකොට ඒක ඇවිල්ලා ඔබ පෘථග්ජන භූමිය. පෘථග්ජන භූමිය කියන්නේ පෘථග්ජන භූමියේ තියෙන සම්මාදිට්ඨිය. ඒක සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්න සම්මුතිය තුළ සම්මාදිට්ඨිය.
දිව්‍ය ලෝකේ කියන්නේ හොඳ ලෝකේ, නිරේ කියන්නේ නරක ලෝකේ. අපි හොඳ වැඩ කරනවා, අපි යනවා දිව්‍ය ලෝකේ. ඕක මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි ඕක පෘථග්ජන භූමිය තුල සම්මාදිට්ඨියක්. ඇයි පෘථග්ජන භූමිය කියන්නේ අවිද්‍යා භූමිය. අවිද්‍යා භූමියටත් හොඳ දෙයක් තියෙනවා. නරක දෙයක් තියෙනවා. හැබැයි ඒක හදාගත්ත සම්මුතියක් මිසක් යථාර්ථයක් නෙමෙයි. ලෝකෝත්තර භූමියේදී ඒක නෙමෙයි සත්‍ය. බුදුන් වහන්සේ කියනවා මහණෙනි මම පෘථග්ජන මෝහගන අවිද්‍යා ඝනාඳුරේ මෝහගන අන්ධකාරයේ ඉන්න පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමියට යමක් කියයිද ඒක ලෝකෝත්තර භූමියට අසත්‍යක්මය. දිට්ඨි සංයුත්තේට එන්න. බුදුන් වහන්සේ හැමතැනම මේ දේශනය කරනවා. ලෝකෝත්තර භූමියට ඒ අසත්‍යක්මය. දිට්ඨිය ගැනයි දිට්ඨි සංයුත්තේ තියෙන්නේ. ඒ සූත්‍ර ගණනාවක් තියෙනවා, වාත සූත්‍රය තියෙනවා, මහා දිට්ඨි සූත්‍රය තියෙනවා. මේකේ මහප්පල මේකේ තියෙනවා. සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සූත්‍ර බොහෝ ගණනාක බුදුන් වහන්සේ මේ වාක්‍යයෙන් තමයි පටන් ගන්නේ. මහණෙනි මම අශෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා ඝනාඳුරේ ඉන්න පෘථග්ජන භූමියට යමක් කියයිද ඒක ලෝකෝත්තර භූමියට අසත්‍යක්මය. බොරුවක් කියන එක කියනවා. ඇයි ඒක බොරුවක් වෙනවා. කියනවා නෙමෙයි ඒක වෙනවා. ඇයි මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන භූමිය අවිද්‍යා භූමිය දෙයක් ඇත්ත කරගෙන තියෙන්නේ. ලෝකේ ඇත්ත කරගෙනයි තියෙන්නේ. ලෝකේ ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා ඝනාඳුරේ ඉන්න පෘථග්ජන භූමිය කියන්නේ සේරම ආගම්වල දැන් අනිත්‍යාගමිකයින් ඔක්කොම ඉන්නේ උතරනේ. බ්‍රාහ්මණයෝ නිගණ්ඨයෝ බුදු සමය තුළට ගියාම බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ ඒ සියල්ලටමනේ. සියල්ලම ආගම් ටික ඔතනයි තියෙන්නේ. දැන් අද ඕවත් හැබැයි වෙනස් විදිහට දේශනා කරන්න යනවා. යනවා මේ සංස්කෘත භාෂාවේ මේක පාලි භාෂාවේ ඒක අනුව වචනේ විග්‍රහය මේකේ කියලා ආගම කියන්නේ මේකේ කියලා 아무තු දේවල් කියාගෙන යන්න හදනවා. ඒවා තමන්ගේ දෘෂ්ටි. යථාර්ථය නෙමෙයි. යථාර්ථයක් නම් එයා බුදුන් සමය තුල ගත්තත් බ්‍රාහ්මණ ආගමක් තිබුණා. ඒක මිත්‍යා දෘෂ්ටිකයි. ඒ ජටිලය නිගණ්ඨය බ්‍රාහ්මණය හිටපු ඒ දෘෂ්ටි තමයි ආගම් කියුවේ. ඒ ආගම් විදිහට තමයි ඒවා තිබුණේ. කට නෑ කියන්න බැහැනේ. ওই යථාර්ථය දකින්න එපේ. ඉතින් ඒම දෘෂ්ටියක් නේ තියෙන්නේ. එහෙම දෘෂ්ටියක් නම් ඒ දෘෂ්ටියක්. අන්නේ සියලුම මිනිස්යාට ධර්ම දේශනා කරනවා කියනකොට ඒක මිනිස්යා කියනකොට ඒ දෘෂ්ටිගත මිනිස්යා එතන ඉන්නේ. ආර්යයන් කියනකොට තමයි ඒ පෘථග්ජන භූමියෙන් වෙනස් වෙනවා. දෘෂ්ටිගත භූමිය. ආර්යයන් කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. දැන් කියයි ආ නෑ එහෙම ඉන්නේ කොහොමද? එතනක් තියෙනවානේ. ඒක හරිය ශාරීරියක් තියෙනවානේ. නෑ. අපි පනවන්නේ මේක සිත තුලින්. බුදුන් වහන්සේ ලෝකේ කියන ස්වාමීනි ලෝකේ කොතන ලෝකේ කියන ස්වාමීනි ලෝකේ මේ කෙසේනම් පනවම්ද කියලා අහනකොට බුදුන් වහන්සේ කියන්නේ ලෝකේ කියලා කියනවා. ලෝකේ කියන්නේ මොකද්ද කියලා අහනකොට බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි ඇස ලෝකයයි, කන ලෝකයයි, දිව ලෝකයයි, නාසය ලෝකයයි, කය ලෝකයයි. මේ ආයතන හයම ලෝකය කියලා කියන්නේ. සලආයතන ලෝකෝ. දැන් එතකොට ඔබට පේන්නේ නැද්ද? බුදුන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මේ එළියේ තියෙන ලෝකයක් නෙමෙයි. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අමතක කරන්න එපා. බුදුන් වහන්සේ මේ ওই එහෙම නෙමෙයි. බොළඳ විදිහට දකින්න එපා. බුදුන් වහන්සේ සත්‍ය දේශනා කරන්නේ සත්‍ය ධර්මයේ. සත්‍ය ධර්මය නම් ධර්මයේ. ධර්මයට බොරු කරන්න බෑ. ධර්මය කියන්නේ අපි කිව්වා ධර්මතාවයක් තියෙන. ඒ ධර්මතාවය තමයි පැහැදිලි කරන්නේ. ඒ ධර්මතාවයේ දකින්නකොට තමයි සත්‍ය පේන්නේ. ඒතර බුදුන් වහන්සේ සලායතන ලෝකෝ කියලා නවත්තන්නේ නැහැ. සලායතන ලෝකෝ නමුත් ආයතන වලින් හැදුණු සිත තුළ චිත්තේන නියති ලෝකයක්. අන්න සලායතන කියන්නේ ආයතනයෙන් හැදෙන්නේ චිත්තයක්. ඒකයි ලෝකය කියලා බුදුන් වහන්සේ පනවන්නේ චිත්තේන නියති ලෝකෝ. සිත තුළ හැදෙන ලෝකේ. චිත්තේන නියති ලෝකේ කියලා එතනින් ඉවර වෙන්නෙත් නැහැ. හැබැයි මේ ඔක්කොම එකක් තමයි මේ පැහැදිලි කරන්නේ. චිත්තේන නියති ලෝකේ කියන්නේ චිත්තය කියන්නේ මොකද්ද? දැන් එතනට එනවා. විඥාන. විඥානේ හැදෙන්නේ කොහොමද? සංඛාරය. සංකාප්ප ලෝකෝ. අන්න සංකාර ලෝකයක්. සංකාරය නිසා හැදෙන ලෝකයක්. සලආයතන නිසා හැදෙන ලෝකයක්. සිත තුළ හැදෙන ලෝකයක්. සංකාර ලෝකයක්. සංකාප්ප ලෝකෝ පුරිසස්ස කාමෝ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ. කාමයේ තියෙන්නේ බාහිර තියෙන චිත්‍රේ රූපේ නෙමෙයි කියලා බුදුන් වහන්සේ කියනවා. සිත තුළ හැදෙන සංකාරය.
සංකප්ප ලෝකෝ කියලා කියන සංකාර සංකප්ප රාගෝ පුරුසස්ස කාම. එතකොට සංකාරවල තමයි හැදෙන්නේ. අපි හිතන් ඉන්න සැප දුක් සේරම සංකාර. අපි හිතන් ඉන්න සේරම සංකාර. සිත කියන්නේ සංකාර. සිතුවිලි කියන්නේ සංකාර. සබ්බ සංකාර සමතයක් තමයි එතකොට නිවන් මඟ තියෙන්නේ. දැන් සංකාර අවිද්‍යාපච්චය සංකාර කියලා තමයි ඔබ දන්නවා පටිච්ච සමුපාදෙත් පටන් ගන්න. අවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යාව තියෙන තැන සංකාරය තියෙනවා. අවිද්‍යාව නිසායි සංකාරය හැදෙන්නේ. එහෙමනම් ඒ සංකප්ප ලෝකේ සංකාර ලෝකේ සබ්බ සංකාර ලෝකේ කියන්නේ සිත සිතුවිලි ලෝකේ. මේ සේරම සිතුවිලි. තව විදිහකින් බැලුවොත් චිත්ත රූප කිව්වහම ඔබ මේ ධර්මයට නවකෙක් නම් ඔබ දකින්න චිත්ත රූප කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒතර මේ රූප කියන්නේ හැඩතලයක් වර්ණයක් නෙමෙයි. ශබ්ද රූපයක් උනේ කොහොමද එතකොට? ශබ්ද රූපයක් තමයි තියෙන්නේ. රූප සංඥා තවත් එහාට ගියාම එතනින් එන සංඥා. දැන් සංකාරය හැදෙන්නේ සංඥා නිසානේ. සංඥාව තමයි එතකොට මෙසේරම. ඇයි සංඥාවක්? දැන් දරුවා කියන්නේ සංඥා. පොත කියන්නේ සංඥා. ඉර කියන්නේ සංඥා. එතකොට සංඥාව තමයි මේ දැන් ඇවිල්ලා නවතින්නේ. දැන් ඔබ සිත කිව්වා, විඥානික කිව්වා, සංකාර කිව්වා, දැන් සංඥා. එතකොට සංඥාව තමයි එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, රස සංඥා. අපි මුලින් කිව්වා ඇස ලෝකයයි. එතකොට වර්ණ ඇසේ හැදෙන වර්ණ ලෝකයයි. එතකොට දැන් කියනවා එතකොට රූපයයි. ඊට පස්සේ අපි කිව්වා රූප, ශබ්ද රූප. එතකොට අපි කිව්වා වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, පොට්ටබ්බ රූප. එතකොට ඊට පස්සේ අපි කිව්වා රූප සංඥා. එතකොට රූප සංඥා. එතකොට මේ හැම එකකින්ම ඔබට තේරෙනවා ස්කන්ධයක් තමයි මේ. ස්කන්ධයක් එතකොට. ඇයි? දැන් එන්නේ විඳීම කියන්නේ මොකද්ද? විඳීම කියන්නේ අපි කියනවා හැඩතලයක්. ඒකේ නැහැ සම්මුති නාමයක්. එතකොට ඒක ශබ්දයක්ද, වර්ණයක්ද, ගන්ධයක්ද, රසක්ද? ඒක තමයි විඳීම. හැඩතලේ. අපිට කියන්න වෙන්නේ වචන වලින් ওই විදිහටයි. නමුත් එතන શબ્දයක් විතරක් තමයි ඒ එන්නේ. සෝත විඥානේ, ගාන විඥාන, ජීව විඥාන, චක්කු විඥාන. දැන් මේ විඥානය කියන්නේ ඒවෙන් දැනෙන දැනීම පමණයි. ద్వාර වලට හිතන්න බෑ. ඒ කියන්නේ ద్వාර වලට සම්මුති නැහැ. තව විදියකින්. හිතන්න බෑ කියනකට වැඩිය ඒක ගැලපෙන්නේ නැහැ. සම්මුති නැහැ. දැන් චක්කු විඥාන ඇවිලා චක්කු ප්‍රාසාද හැදෙනවා. චක්කු ප්‍රාසාදයක් වෙනවා. අපි රූපයක් කියලා කිව්වට ඒක මේවා ඔක්කොම ලෞකික වචන. වචනනේ මේවා භාවිතා කරන විතරයි. මේකේ අර්ථය ඔබ ගැඹුරින් බලන්න මේ කියන පණිවිඩය. මේ පණිවිඩය බොහොම ඥාණයෙන් ඔබ අල්ලගන්න. ඒක ඥාණයට ඇත්තට අසු වෙන්නේ. ඒක මහා නුවණටයි අසු වෙන්නේ. ඒ සත්‍ය ගවේෂණය කරන කෙනෙක්ට මහා නුවණක් අවදි වෙන්න ඕනි. ඒක ටික ටික වෙනවා. සත්‍ය හොයාගෙන යනකොට සත්‍ය ගවේෂණය කරනකොට ඒක වෙනවා. එතකොට ඔබ රැවටෙන තැන තමයි ඔබට හොඳට පේන්නේ. එතකොට මේ රැවටුනේ කොහොමද කියන එක දැන් අත්‍තරව දැන් ලෝකේ ඇත්ත වෙන තැනින්නේ අපි පටන් ගන්න. එතනනේ අවිද්‍යාව. එතනනේ අපි මේ කිව්වේ මිත්‍යා දෘෂ්ටික භූමියට යමක් කියයිද? ඒ අසත්‍යයක් කියන එකනේ දැන් කියන්නේ බුදුන් වහන්සේ. දැන් මෙතනදී ඒක එන්නේ ඇයි? දැන් පෘථග්ජන භූමියේ හිතනවානේ දැන් දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. එයා හිතනවානේ මං දැන් දිව්‍ය ලෝකේ යනවා කියලා. එයා හිතනවානේ මං දැන් හොඳ කෙනෙක් කියලා. එයා හිතනවානේ මං දැන් හොඳ වැඩ කරන්නේ කියලා. ඔය කර්ම භූමියක් නේ තියෙන්නේ. කර්මපතයක් නේ ඔය කතා කරන්නේ. නමුත් මේකේ ධර්ම ගවේෂණය කරනකොට සත්‍ය දකිනකොට යාට පේන්නේ සත්‍යනේ යා හොයන්නේ. එයා සත්‍යනේ හොයන්නේ. හොයනකොට යාට අවසානයේ ඕක හම්බ වෙනවා. ඒ කියන්නේ මැද හරියට යනකොට ඕක හම්බ වෙනවා. යාට හම්බ වෙන දෙයක් නැත්තම් එතකොට දෙයක් නැති වෙන තැනයි මෙතන එන්නේ. දෙයක් කියලා දෙයක් නැහැ. බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපි හැමතිස්සෙම මතක් කරන දෙයක් තියෙනවා. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන්නේ කුමක් විය යුතුද? ඇයි බුදුන් වහන්සේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ මම පෙර නොඇසූ විරු දහමක් මේ දේශනා කරන්න කියලා? පස්වක තවුසන්ට ඔතනින් පටන් ගන්න. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලානේ ධර්ම සිංහනාදේ පටන් ගන්න තැන ඔතනනේ. එතකොට පස්වක තවුසේ එතකොටනේ මේ පොඩ්ඩක් අහන්න කල්පනා කරන්න.
මොකද්ද ඒ කියලා අපි නොදන්න දේ කියලානේ හොයන්නේ. එතකොට මුළු සමාජෙම බුදු සමය තුල ගිලගෙන ඉඳලා තියෙන්නේ ලෝකේ ඇත්ත කරගෙනනේ. දැන් ලෝකේ ඇත්ත කරගත්ත භූමියයි මිත්‍යා දෘෂ්ටික භූමිය. දැන් සතා ඉන්නේ කොතනද කියලා බලන්න සත්තු සතා සිව්පාව. සතා සිව්පාවට කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ ලෝකේ බොරුවක් කිය. ඔය ඉන්න එක තිරිසන් සතෙකුටවත් තේරෙයිද මේ ලෝකේ බොරුවක් කිය. ඒක තේරෙන්නේ නැහනේ. අද එතන නෙමෙයිද මිනිසුත් ඉන්නේ. ලෝකේ ඇත්ත වෙලා නම් ලෝකේ ඇත්ත කරගෙන නම් මේ මිනිස්සු ඉන්නේ එතනනේ. ඕක තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. අද අපි කතා කරන අයගෙන් 150ට වැඩි. සමහරලාට 90ක් වගේ ඔබට දැනේ. ඒ කියන්නේ කතා කරන හැම කෙනෙක්ම බැලුවාම මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි එයා හිතනවා මම මැරෙනවා කියලා. දැන් මැරෙන කෙනෙක් කොහෙද ඉන්නේ? එයා හිතනවා මං ඉන්නවා කියලා. ඉතින් සතා හිතන්නේත් ඔහොම තමයි. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කොහොමද අඳුරගන්නේ? පුළුවන් වේද අඳුරගන්න? ඇයි බුදු කෙනෙක් ලෝකේ බුද්ධත්වයේ ලැබලා මහණෙනි මම බුද්ධත්වයට පෙර බුදුන් වහන්සේ කියනවා සම්බෝධි සූත්‍රය තුළ මම බුද්ධත්වයේ ප්‍රකාශ කරන්නේ නැහැ මහණෙනි මේක අවබෝධ නොවුණා නම් කියලා. මේක සත්‍ය අවබෝධ නොවුණා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා සම්බෝධි සූත්‍රය තුළ කියන්නේ කොහොමද? ඇයි මේ ලෝකේ බොරුවක් කියන එකනේ අවබෝධ කරලා තියෙන්නේ. අවිද්‍යාවනේ මෙතන තියෙන්නේ. නොදන්නකම ඒකනේ. දැන් ඔබේ අම්මගෙන් අහන්න ඔබේ වැඩිමල් අයගෙන් අහන්න මොකද්ද එයාලා හිතන්නේ කියලා. ලෝකේ ඇත්ත. දැන් ලෝකේ කියන්නේ මොකද්ද? එයාලා කියයි මේ අපි මැරිලා තව තියෙනවා දිව්‍ය ලෝකයක්, තව තියෙනවා අපායක්, අපි යනවා. ඕකොෙත් තියෙන්නේ කියලා හෙව්වොත් එහෙම. ඉතින් ඕක තමයි කියන්නේ මේක අදහනවා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඕක දැන් ඔබගේ ගෙදරට යන්න ඔබ ඉන්න ගෙදරින් පටන් ගන්න. දැන් ගෙදර බලන්න කී දෙනෙක් මිත්‍යා දෘෂ්ටිකද කියලා. ඔබට පුදුම හිතේ. ඊට පස්සේ ඔබ දන්න නෑ. ඔබ දන්න අයගේ බලන්න පොඩ්ඩක් හිතලා. ඔබ පේන එක්කෙනෙක්ගෙන් අහලා බලන්න 90%ක් මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් ඒ අය ප්‍රශ්න කරයි ඔබ කොහොමද එහෙම කියන්නේ? මේ මම මැරෙනවානේ. ඔබ කොහොමද කියන්නේ නෑ කියලා? දැන් ඔබට ඇත්තටම බුදුන් වහන්සේගෙන් අහන්න ඕනි ප්‍රශ්නනේ ඔය අහන්නේ. ඇත්තටම පස්සක තවුසන්ට බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ මම මේ පෙර නොඇසු විරු දහමක් දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ එක වචනෙන් කියනවනේ දැක්ක ගම. ඇයි මේගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ඉන්න තැන මේ බුදුන් වහන්සේ ඉන්නවා කියලා? නැහැනේ. මේ මිනිස් සමාජයේම වෙනස් වුණ නිසානේ සම්බුද්ධ කියන්නේ. ඒකනේ කියන්නේ සම්බෝධි සූත්‍රය ඔබ හොඳින් බලන්න මහණෙනි මම සම්බෝධියට පෙර සම්බෝධියට පසු මම මේ බුද්ධත්වයේ ප්‍රකාශ කරන්නේ නැහැ කියනවා මේක අවබෝධ නොවුණා. එතකොට බුදුන් වහන්සේ බුද්ධත්වයට ප්‍රකාශ කරන්නේ සම්බෝධිය තුල කුමක් නිසාද? මේ ලෝකේ බොරුවක් කියන එක අවබෝධ කරලා. දැන් එතකොට බුදුන් වහන්සේට ලෝකෙට කියන්න තියෙන පණිවිඩය මොකද්ද? ලෝකේ බොරුවක් කියලා. දැන් ඒක මුළු ලෝකෙම පිළිගනීද? අන්න බුදුන් වහන්සේ මේ ධර්මයේ කාටවත් දේශනා කරලා බෑ කියලා හිතන්නේ ඇයි? මේක කවුද පිළිගන්නේ? මේක සතෙක් සිව්පාවේ පිළිගන්නවද? සතාට කිසිම වෙලාවක මේක තේරුම් කරන්න පුළුවන්ද? අපි එතනින්ම පටන් ගමු. දැන් අද මිනිසුත් ඉන්නේ සත්තු වගේ. කොහෙද දිනුවක් තියෙන්නේ? එහෙනම් දිනුවක් තියෙනවා නම් ඔක්කොම අවබෝධ වෙන්න එපා. එහෙනම් මිනිසුන්ට දුක නැති වෙනවනේ. කාගේද දුක නැති වෙලා තියෙන්නේ? ඔක්කොම දුක් ගොඩ තවත් වැඩි වෙලානේ. මේ ලෝකෙ පිරීලානේ. කවුද කියන්නේ මේ ලෝකෙ දියුණු වෙලා කියලා? ඔය මොන ඇසින්ද කියන්නේ? ඔය මොන නුවණකින්ද කියන්නේ? කියා මාධ්‍ය මෙච්චර තියෙනවා මාධ්‍යාචරණ මෙච්චර තියෙනවා අපි රොකට් යවනවා අපි හඳටත් යනවා ඔක්කොම තියන්නේ අර නිකන් බල්ලා නැට්ට වගේ වටේ කැරකෙන එක විතරයි කරලා තියෙන්නේ. බල්ලාමයි. බල්ලා කවදාවත් නැට්ට වටේ අල්ලන් දිව්වා කියලා බල්ලා වෙනස් වෙනවද? මේ මිනිස්සු එකවර කැරකෙනවා. බම්බරේ ගැහුවා වගේ එක තැන කැරකෙනවා අන්තිමටම මත් වෙලා වගේ ඉන්නවා එච්චරයි. එක්කෙනෙක්වත් දියුණු වෙලා නැහැ. බුදු සමය තුල බැලුවා මීට වැඩිය දියුණුවයි. හොඳට බලන්නකො. බුදු සමය තුල අඩු ගානේ ජටිලයෝ නිගණ්ඨයෝ දැනගෙන හිටියා මේ ලෝකේ බොරුවක් කියන එක. ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන් බැලුවා දුක නැති කරන්න. ඒගොල්ලෝ බැලුවා අග උත ගෝ උත කුක්කුර උත රැක්කේ ඇයි? ඇයි මුනිවරු ඇයි තාපසවරු ඇයි තපස් රැක්කේ? ඇයි ගිහිගේ අත්හැරියේ? ඇයි තාපසවරු ඇත්ත හෙව්වේ? මේ ලෝකේ ඇත්තක් තියෙනවා කොහේ හරි මේක නම් ඇත්ත නෙමෙයි කියලා හිතුවනේ. අද කොහෙද ඉන්නේ? අද ලෝකෙම ඇත්ත වෙලා. ඒ කොහොමද ඒක උනේ? දැන් හෑන්ඩ් ෆෝන් එක අත ගාව. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ආයතන ටික පිනවනවා මෙහෙම කරනකොට. දැන් කලින්ට වැඩිය ලෝකේ පිරිහිලා.
මීට අවුරුදු 2500කට ගිය බුදු සමයට ගියාට වැඩිය අද ලෝකෙ පිරිහිලා. පිළිගන්න පුළුවන්ද ඔබට මේක? රොකට් එක ගිහිල්ලා තියෙන්නේ හඳට නෙමෙයි පස්සපැත්තටයි කියලා අපිට කියන්න තියෙන්නේ. මොලෙත් නැති වෙලා අන්තිමට. ඒ තරම්ම ලෝකෙ පිරිහිලා. ඒ පිරිහීම කාටද පේන්නේ? මහා නුවණක් ඕනේ. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි. ඒකයි සම්බෝධියට පෙර මහණෙනි කියලා සම්බෝධි සූත්‍රයේ හොඳට පේනවා. සම්බෝධියට පසුත් මහණෙනි. මම මේ බුද්ධත්වයේ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා කියනවා. මෙන්න මේක අවබෝධ නොවුණා. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුණා මුලින්ම දේශනා කරන සූත්‍රයේ පළවෙනියට කියන වචන ටික බලන්න. ඕගොල්ලන්ට මේ නිවන් දකින්න සූත්‍ර ගොඩාක් ඕනේ. දෙකයි ඕනේ. එකක් ධම්මචක්කපවත්තන සූත්‍රය, අනිත් එක අනත්තලක්ඛන සූත්‍රය. ඇයි පස්වක තවුසන්ට පුළුවන් වුණා නම් ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් දර්ශනය අවබෝධ කරගන්න. පස්වක තවුස රහත් වුණා නම් අනත්තලක්ඛන සූත්‍රයෙන්. ওই සූත්‍ර දෙකේ කොහේ හරි තියනවද දිව්‍ය ලෝකයක් ගැන? ওই සූත්‍ර දෙකේ කොහේ හරි තියනවද අපායක් ගැන? ඇයි මේගොල්ලන්ට මෙච්චර මේ බණ කියන්නේ එක එක ඒවා? ඇයි ওই දෙක කියන්නේ නැත්තේ? මේ මිනිස්සු තව තවත් අමාරුවේ දාන්නේ ඇයි? ඇයි බුදුහාමුදුරු කරපු දේ කරන්නේ නැත්තේ? ඇයි බුදුන් වහන්සේ විශ්වාස නැද්ද? ඇයි බුදුන් වහන්සේ කියන එක සත්‍ය නෙමෙයිද? ඔබට වෙලා තියෙන්නේ ඔබ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගැඹුර දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටම් පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරනවා නම් මේ සමාජයේ පිරිහෙනවද මෙච්චර? මේ සමාජයේ පිරිහීමෙන් කාට දැන් මේ සමාජයේ පිරිහීමෙන් ගොඩ දාන්නේ? දේශපාලනය කළාද? මම ඔබෙන් අහනවා. භික්ෂුන් වහන්සේලා විදිහට කොච්චර අසරණ වෙලාද කියලා බා. ධර්මයේ පැත්තකට කරා අන්තිමටම දැන් දේශපාලනය කරනවා. මේ සමාජය ගොඩ දාන්න හදන්නේ. මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? අර වඳුරට දැලිපිය හම්බුණා වගේ වැඩක්නේ. මෙච්චර වටිනා මාණික්ක රත්නයක් කකුලේ වදිනවා. මේ මැණික්ගල පේන්නේ අන්ධයෝ වගේනේ මේ ඉන්නේ. ඇයි මේ සංඝරත්නෙට මේක මේ ආධ්‍යාත්මික පැත්ත මේක ඇත්ත හොයන්න ඕන කමක් නැත්තේ? ඇයි එහෙමනම් මේ සත්‍ය මේ සත්‍ය ඇයි අවදි කරගන්න බැරි? ඇයි මේ මැණික හඳුනා ගන්න බැරි? මේගොල්ලන්ට නැත්තේ ධර්මයේ. මේ සමාජයේ පිරිහිලා තියෙන ධර්මයෙන්. මේක ලංකාව කියන එකක් වඩක් නැහැ. ලෝකය කියන එකක් වඩක් නැහැ. ඔබ මේ සත්‍යයට යන්න මුළු ලෝකෙටම මේක බැබලෙනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කවදාවත් මේ දේශපාලනය කරලා හදන්න බෑ. මෙතන මුතු ඇටයක් තියෙනවා. ඒ මුතු ඇටේ තාම ඔබ දැකලා නැහැ. මේ මුළු ලෝකෙම මරණයෙන් ගලවන්න පුළුවන් එකම මුතු ඇටේ තමයි මෙතන තියෙන්නේ. ඒ මුතු ඇටේ කාටද පේන්නේ? කාගේද ඇස් ඇරුනේ? කවුද ඇස් ඇරලා බැලුවේ? ඇයි ඔබ තාම නිදිගෙන ඉන්නේ? අවදි වෙන්න කාලේ. මුළු ලෝකෙටම ආලෝකයේ විහිදෙන මහා මාණික්ක රත්නයක් මේ ධර්මදීපේ තියෙනවා. හැබැයි ඒක වැළලිලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ඔබට හිතන්න යමක් තියෙනවා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොඇසූ විරු දහම කුමක්ද? මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි. ඒක කියන්නේ. ඕක කිව්වට පස්සේ කියන්න බෑ ආයිමත් ලෝකේ කියන්නේ ඇත්තක් නෙමෙයි නම් බාහිර පේන දේවල් ඇත්තක් නෙමෙයි නම් ලෝකෙහෙම දෙයක් නැත්තම් ආයි ලෝකේ ඇත්ත කරගෙන බණ කියන්න බෑ. එහෙමනම් ඔබ සම්මා දිට්ඨියට එන්න ඕනි කොතනින්ද? කවදාවත් ඔබට මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න බෑ සත්‍ය ධර්මයක් දේශනා නොකළොත්. මේ සමාජයට යහපතක් ඔබට කරන්න බෑ. ඔය චීවරේ දාගත්තට වැඩක් නෑ. සමාජයට යහපතක් වෙන්නේ නෑ ධර්මයෙන් පරිපූර්ණ නොවුනොත්. ඒ කියන්නේ පොත් ගොඩාක් ලියන එක නෙමෙයි. මගපල. ඵලෙත් වැඩක් නෑ මාර්ගයට එන්න. ඵලේ නිකම් මේ. බුදුන් වහන්සේ පෙන්නපු දේ කරන්න. බුදුන් වහන්සේ කරපු දේ කරන්න. කවුරු හරි මහා වීරයෙක් ගන්න. වීරයෙන් කටයුතු කරන්න. දැන් ධර්මය අවදි වෙලා තියෙනවා. දැන් කාටවත් බොරු කරන්න බෑ. දැන් පටිච්ච සමුප්පාදේ හරියට නිවැරදිව ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්න පුළුවන් අය ඉන්නවා. දැන් අවදි වෙන්න කාලය ඇවිල්ලා. තව දුරටත් වැඩි බණ කීමෙන් පළක් වෙන්නේ නැහැ. වැද්දෝ නෙමෙයි මේ දැන් ඉන්නේ. වැද්දෝ කියලා හිතාගෙන බණ කියන එකයි වරද තියෙන්නේ. මේ සමාජයට මේක වැටහෙනවා. මුළු ලෝකෙටම දැන් තේරෙනවා. මේ වසංගත වලින් හොඳටම දැන් ඇස් ඇරුණා. ඇයි ඔබ ඒ ඇස් ඇරුණු ඇස් තව ටිකක් අවදි කරන්නේ නැත්තේ? එක බණක් කියන්න අපේ හාමුදුරනේ. එක බණක් කියන්න මේ ලෝකේ බොරුවක් කියලා. අනුනායක හාමුදුරුවෝ සිංහනාදයක් කරන්න මේ ලෝකේ බොරුවක් කියලා.
මේ සංඝ රත්නයටම අවදි වෙන්නේ නැද්ද කියලා බලන්න. සම්මුතිය තුල හිර වෙලා දුක් විඳින මේ හොරු රැළ පොඩි එකා කියන්නේ ලොකු එකා මට වැඩි හොරකම් කරා කියලා විතරයි. පොඩි එකා කියන්නේ නැහැ මමත් හොරකම් කරන්නේ නැහැ කියලා. ඌත් හොරකම් කරනවා. මේක එකා එයා රජ වුණත් එයාත් මහා හොරක් වෙනවා. ඇයි මේකේ තරංගයක් තියෙනවා. මේ තරංගේ තියෙන්නේ තරගේ තියෙන තාක්කල් හොරකම් තියෙනවා. මේ තරගේ වැඩක් නැහැ. ඇත්ත සත්‍ය ලෝකෙට අවදි කරන්න. මේ ලංකා දීපේ කවදා හරි බැබලෙන්නේ සත්‍ය අවදි කරොත් පමණයි. ඒක මුළු ලෝකෙටම බැබලෙනවා. මුළු ලෝකෙම කැමති වෙන්නේ නැහැ මේ ලංකා දීපේ මේ බැබලෙනවට. මේ සත්‍ය අවදි වෙනවට. ඇයි ලෝකේ බොරුවක් කියලා කියන්නේ. මේ සත්‍ය තුල තියෙන්නේ ලෝකේ බොරුවක් කියලායි. ඔබ යන ගමන බොරුවක් වෙනවා එතකොට. ඔබේ මුළු සම්පූර්ණ කතාවම බොරු කතාවක් වෙනවා. හැබැයි සත්‍ය අවදි වෙනවා. බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නන පුබ්බේ අනුසුතේසු ධම්මේසු මහණෙනි පෙර නොඇසූ විරු දහමක් මේ කියන්නේ කියලා ලෝකේ බොරුවක් කියලා කියන්නේ කොහොමද? අජ්ජත් බහිජ්ජා කියලා අන්ත දෙකක් පෙන්නලා බණ කියනවා. අන්න ධර්ම දේශනයක් කරන්නේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ ඔන්න ඔය අන්ත දෙක පෙන්නලා. කවදාවත් කාටවත් බණ කියන්න බෑ ලෝකේ ඇත්ත කරගෙන ශ්‍රී සද්ධර්ම. ඒවා වැඩි බණ. පොත් ඕන තරම් ලියා ගන්න කියන්නේ තවත් පොත් ලොරියක් විතර ලියා ගන්න කියන්නේ. නමුත් මේ සත්‍ය ධර්මයේ කවදාවත් පොතක ලියන්න බෑ කියලා අමතක කරන්න එපා. ඒක ලියන්න බෑ. ලුණු රහ ගැන පොතක ලියන්න පුළුවන් වුණු මේකත් පොතක ලියන්න පුළුවන්. කවදාවත් ලුණු රහ පොතේ ලියන්න බෑ. කවදාවත් මේ නිර්වාණය පොතක ලියන්න බෑ. එහෙනම් බුදුන් වහන්සේ ඉස්සල්ලාම ගන්න පෑන අතට. එහෙනම් බුදුන් වහන්සේ ඉස්සල්ලාම අරගෙන ලියනවා. අනාගතයට මේක තමයි රැකෙන්නේ කියලා එහෙනම් බුදුන් වහන්සේ කියනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක සාන්දිටික ධර්මයක්. මේක පොතක තියෙන එකක් නෙමෙයි. හැබැයි ඔබට ඕනි කරන සෛද්ධාන්තික සිද්ධාන්ත අද පොතකින් රැකිලා තියෙනවා. අදේ පොත් ටික සෑහෙන වටිනවා. ඒකෙන් හැබැයි ගන්න පුළුවන් අපිට සෛද්ධාන්තික සිද්ධාන්ත ටිකක් විතරයි. පණිවිඩයක් විතරයි. නමුත් ඔබේ අභ්‍යන්තරයෙන් ඔබ මේ ලුණු රහ කාලා බලනවා වගේ ඔබගේම අභ්‍යන්තරයෙන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගත යුතු වෙනවා මේ කුමක්ද කියලා. ධර්මයේ කියන්නේ අපි කිව්වහම ධර්මතාවයක්. ඒක ඇතිවන නැතිවන ධර්මතාවය. ඒ ධර්මතාවය තමයි ලෝකෙට බුදුන් වහන්සේ ලෝකේ තියෙන ඒ ධර්මතාවයමයි පෙන්වන්නේ. වෙන දෙයක් මේ ලෝකේ නැහැ කියලා. කාටද පිළිගන්න පුළුවන්? කවුද පිළිගන්නේ? හරියට ලෝකේ බොරුවක් කියලා කවුද පිළිගත්තේ වගේ. ලෝකේ බොරුවක් කියලා කවුද පිළිගන්නේ? දැන් දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නේ? දැන් නිරයක් කොහෙද තියෙන්නේ? දොව අහස උඩ බලාගෙන රිලව් වගේ උඩ බලනවා. ඊට පස්සේ රිලව් වගේ දිම බලනවා. රිලව් නෙමෙයිනේ. ලොකු මනසක් තියෙනවානේ. එහෙනම් මේක දකින්න. මේ ලෝකේ බොරුවක් වෙනකොට තියෙන ලෝකෙත් බොරුවක් වෙනකොට අනිත් ලෝක සේරම බොරු වෙනවා. දැන් ඔබට වැටහෙනවද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියන්නේ මේ ලෝකේ බොරුවක් කියලා නම් අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙකක් පෙන්නලා බුදුන් වහන්සේ කියනවා නම් ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි කියලා බුදුන් වහන්සේ කියනවා නම් අන්ත දෙකක් නැති ධර්මයක්. ඒක මජ්ජේ ඥානං කියනවා නම් මේ ලෝකේ අනිත් හැම ආගම ඔක්කොම තියෙන්නේ ලෝකේ ඇත කරගෙනනේ. හැම ආගමක්ම තියෙන්නේ ලෝකේ තියනවා කියලා. ලෝකේ තියෙනවා දෙයක් තියෙනවා පින් කරන්න පුළුවන් පව් කරන්න පුළුවන් අපාය යනවා නිරය යනවා. ඕකනේ කියන්නේ. දැන් බුදුන් වහන්සේ කියනවා ලෝකේ දෙයක් නැහැ කියලා. දැන් මොනවද පින් කරන්නේ දැන්? දැන් මොකද්ද පූජා කරන්නේ? නැති ලෝකෙක නැති දෙයක් කොහොමද කරන්නේ? අපිටත් කියලා දෙන්න. ඒක තමයි කිව්වේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා මහණෙනි පෙර නොඇසූ විරු දහමක් කියලා කියනකොට මේක කිසිම ආගමක නැහැ. මේක මේ ලෝකයේ තියෙන පරම සත්‍ය ධර්මතාවය එලි කරන්නේ. ඒකේ තියෙන්නේ ලෝකේ දෙයක් තියෙනවා කියලා නෙමෙයි. හේතුඵල ධමයක්. ඇතිවන නැතිවන ධර්මතාවයක් තියෙනවා කියන එකක් නැහැ. පච්චුප්පන්නයි. ඒකයි පච්චුප්පන්න ධර්මයක් කියන්නේ. පච්චුප්පන්න ධර්මයක් කියන්නේ තියෙනවා කියන එක නෙමෙයි නැහැ කියන එකක්. පච්චුප්පන්නයි කියන්නේ තියෙනවා කියන එක නෙමෙයි. දැන් ඔබට කිසිම දෙයක් මේ ලෝකෙන් හම්බ වෙන්නේ නැහැ ওই ධර්මයේ හරියට කිව්වොත්. එතකොට මුළු සමාජෙම සෝවාන් වෙනවා. ඇත්තම කියනවා. මේ එක දේශනාවක් හරියට සිංහනාදයක් කරොත් මුළු සමාජෙම සෝවාන් වෙනවා. ඇයි මුළු සමාජෙම දැනගන්නවා ලෝකේ බොරුවක් කියලා. ඔතනින් තමයි දෙපැත්ත මාරු වෙන්නේ.
සුගතියට යනවද දුගතියට යනවද සුගතිය කොහෙද දුගතිය කොහෙද කියන එක තීරණය වෙන්නේ මුළු සමාජයටම එක වචනෙන් කියන්න හමුදුන්නේ එක බණපදයක් ලෝකේ බොරුවක් කිය. ඔතනින් සුගතියට එනවා. එතකන් දුගතියට ගන්න බෑ. කොයි මොහොතේ මරුණත් දුගතියයි උරුම වෙයි. තියෙන ලෝකෙක මම මැරෙනවා තියෙන ලෝකෙ මම ඉපදෙනවා. එහෙනම් ඒ සසරම දුගතියක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙරි මෙරි උපදින සසරෙන් ඔබ කවද්ද ගොඩ එන්නේ? කවදාවත් ඔබට ගොඩ එමන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ වැඩි බණ කියලා කවදාවත් මේ සමාජයේ සුගතියට ගන්න බෑ කියලා. ඇත්ත. ඔබේ සත්‍ය දේශනා කර යුතුයි. බුදුන් වහන්සේට කරන්න හැකියාව තිබුණා නම් බුදුන් වහන්සේ දේශනේ කළා නම් ඒක මහා සිංහ නාදයක්. සූත්‍රයක් පොතක තිබුණාට ඒක සූත්‍රයක් කරගන්න එපා. ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය හොයාගන්න. එතකොට ඔබට පේනවා බුදුන් වහන්සේ අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙකක් පෙන්නනවා. බාහිර අභ්‍යන්තර. බාහිර අන්තයේ සත්‍යයක් නෙමෙයි අභ්‍යන්තර අන්තයේ සත්‍යයක් නෙමෙයි කියන තැනයි මජ්ජේ ඥානං කියන තැනට එන්නේ. යෝ බන්තේ විදිත්වාන යෝ උබ අන්ත දෙකෙන් මිදුණු තැන යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. අන්න ඇලෙන්න තැනක් නැති වෙනවා. මැදක් ඇලෙන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. තම්බුරුයි මහා පුරුෂෝ අන්නේ මහා පුරුෂයා සේද සිම්බනි මජ්ජගා ගැට ගැහෙන්නේ මැදක කොහෙවත්. අන්න එයා තමයි නිවන් දකින්නේ. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා. අන්න ඔහු තමයි මේ සත්‍ය අවබෝධ කරන මහා පුරුෂයා. මේ සත්‍ය යමෙක් දේශනා නොකරනවා බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි පළවෙනි කාරණේ. බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි දෙවෙනි කාරණේ. බුද්ධ කියන්නේ බුද්ධ අඳුරන්නේ නැති කමට මිත්‍යා දෘෂ්ටියට තමයි වැටෙන්නේ. මේ බුද්ධ කියලා මැටි රූපෙට ගැට ගහලා තියෙන තාක් ඒක වෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ මැටි රූපයක් කරගන්න එපා. ඒක තමයි පළවෙනි පණිවිඩය. පුංචි මොලයක් තිබුණා නම් තේරෙනවා බුදුන් වහන්සේ එච්චර ශ්‍රේෂ්ඨ නම් බුදුන් වහන්සේ ජීවමාන සමයේ කොච්චර පිළිම හදන්න ඕනේද? අවුරුදු 500ක් යනකම් පිළිමයක් නැහැ. ඇයි ඒ රහතන් වහන්සේලා හිටියා. රහතන් වහන්සේලා පිළිම හදන්න දෙයිද කාටවත්? රහතන් වහන්සේලා දන්නවා මේකට ගැට ගැවුනොත් නිවන් දකින්නේ නැහැ. බුදුන් වහන්සේ දන්න දේ රහතන් වහන්සේලා දැන ගන්නවනේ. ඇයි රහත් වෙනවා කියන්නේම රූපයෙන් මිදෙනවා කියන එකයි. රූපේ හදාගනීද රූපයෙන් මිදෙන්න කෙන යන කෙනෙක්. අද වෙලා තියෙන්නේ අනිත් ආගම් හැම එකම වගේ මේක ගැට ගැහුවා රූපෙට. දැන් කවුරුත් දැන් සේරම මිත්‍යා දෘෂ්ටිකයි. දැන් කවුද සම්මා දිට්ඨිය දන්නේ? දැන් ඉතින් පොත කියවන එක කරා සම්මා දිට්ඨිකයි කියලා හිතාගෙන ඉන්නවා. ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි බලනකොට. ඇයි පොතක දැන් මේ අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා අර පොතේ මෙහෙම තියෙනවා අන්තිම ඔළුවත් විකාරයි. අන්තිම කියන කෙනා දන්නෙත් නැහැ මොකද්ද මේ මං කියන එක හරියට දන්නෙත් නැහැ. එයා පොත අදහනවා. අන්තිම මේ අදහන දෙයක් නෙමෙයි මේ ධර්මයේ. අන්තිම ධර්මයේ අන්තිම අදහන්න වෙලා. දැන් පොත අදහනවා. කොතනද අපි ඉන්නේ? කවද්ද අපි ගොඩ එන්නේ? ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නන ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියන ඊගාව කාරණේ බලන්න. ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියන්නේ කොහොමද? මහණෙනි, බාහිර දරුවා මැරෙන එක දුකයි. හැබැයි දරුවා මැරුණත් හිතේ ඉන්නකන් එයා අඬනවා. ඒ කියන්නේ හිතේ දරුවා ඉන්නකන් දුකයි. දුකේ ආකාර දෙකයි. හැබැයි මහණෙනි, සත්‍ය නම් ওই දෙකම නෙමෙයි. බාහිරත් දරුවෙක් නැහැ. හිතේ දරුවෙක් නැති බව දකින තුන්වෙනි ආකාරයයි බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. ඒකට කියන්නේ ස්කන්ධ දුක්ඛා කියලා. ස්කන්ධ දුක්ඛා කියන්නේ ස්කන්ධේ තමයි දුකට හේතුව. මොකද්ද මේ ස්කන්ධය කියන්නේ? දරුවෙක් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නෑ මේ ස්කන්ධය දැක්කොත්. ස්කන්ධය තමයි සිත හැදෙන හැටි. සිත හැදෙන හැටි දැක්කොත් සියලු දුකෙන් මිදෙනවා කියන එකයි ඔය කියන්නේ. ඔබට දුකෙන් මිදෙන්න නම් ඕනි. කිසිදා සසර දුකකට නොයටි ඉන්න නම් ඕනි. ඔබ නියත සම්බෝධි පරායන එකම ධර්ම දේශනයයි. ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං දකින්න ධම්මචක්කපවත්තන සූත්‍රය තුල දුකේ ආකාර 3යි. චතුරාර්ය සත්‍ය 4ට ගැලපුවාම 12යි. ද්වේදසාකාරයෙන් එහෙමයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියා ගන්න කියන්නේ. සත්‍ය ඔබට කවද දවසක අවබෝධ වේවි. ඒ අවබෝධ වුණු දවසට ඔබට සත්‍ය මිස වෙන දෙයක් නැහැ. සත්‍ය නම් සත්‍යමයි. සිත හැදෙන හැටි දැක්කම පේන්නේ
ලෝකේ මායාවක් බොරුවක් කියලයි. අනිත් පැත්තෙන් උත්තරේ හම්බ වෙනවා. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. හැමෝටම තෙරුවන් සරණයි. සත්‍ය ධර්මයේ අසන්න. ඒ ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ කියන එක අමතක කරන්න එපා. දුර්ලභං ෂණ සම්පatti දුර්ලභං manussත්තං දුර්ලභං සද්ධම්මං සවණ. ඒක අමතක කරන්න එපා. දුර්ලභව බුද්ධෝත්පාදෝ. එහෙමනම් මේ බුද්ධෝත්පාද නාලිකාව ඔබට විවෘත කරලා තියෙන්නේ ඒ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ අසන්න සලස්සන්නයි. හැමෝටම ඒ සද්ධර්මයේ ඇසිලා මිත්‍යා දෘෂ්ටියේ මිදිලා සම්මා දිට්ඨිය කරා යන්න මේ බුද්ධෝත්පාද නාලිකාව හේතුවක් වේවි. තෙරුවන් සරණයි.